බලන්න මේ මොකද්ද කරන්ට හදන්නේ කියලා. මේ ඉස්සරහින් ඉන්නේ රොබෝ කෙනෙක්. එයාගේ ක්‍රියාකාරීත්වය මිනිස් මනසේ සිතුවිලි එක්ක සම්බන්ධයි. කොහොමද එහෙම වෙන්නේ කියලා කෙනෙක් අහන්න ඉඩ තියෙනවා. කොටිම කියනවා නම් එයා වැඩ කරන්නේ මනසේ තීව්‍රතාවය අනුව. නිර්මාණ ශිල්පියා රකිත බ්‍රිටෝ නව නිර්මාණ රැසක් කරලා අටපට්ටමෙන් හඳුන්වා දුන්නා මතක ඇතිනේ. ඔන්න සිතුවිලි වලට අනුව රොබෝ ක්‍රියා කරන්නයි සූදානම. සියල්ල සූදානම් නේද? ඔහු පවසන විදිහට නියුරෝන ක්‍රියාකාරීත්වයේදී ඉලෙක්ට්‍රෝන පොකුරු හැටියට නිෂ්පාදනය වෙනවා. මෙහිදී ප්‍රයෝජනයට ගැනෙන්නේ ඉලෙක්ට්‍රෝනවල වෝල්ටීයතාවය. සම්බන්ධතාවය නැවැත්තුවා නේද? මෙහිදී විශේෂත්වය වන්නේ මේ මනසේ තීව්‍රතාවයේ මත මෙම රොබෝ ක්‍රියා කරවීමයි. ඊට අමතරව මේ බ්ලූටූත් මගින් තමයි මනස සහ රොබෝගේ සංවේදනයන් සියල්ලම සිදුවන්නේ. සාමාන්‍යයෙන් අපි ගත්තාම නියුරෝන වල ක්‍රියාකාරීත්වයෙන් හින්දා අපේ හිතවිලි සමග ඉලෙක්ට්‍රෝන නිපදවීමක් මොලේ සිද්ධ වෙනවා. ඒක මයික්‍රෝවෝල්ට් 100ත් අතර අගයක් ගන්නවා. ඒ මයික්‍රෝවෝල්ට් ගන්න හැක්කිරීම තමයි මෙම උපකරණය මගින් සිදු කරලා තියෙන්නේ. ඕනෑම කෙනෙකුගේ සිතුවිලි වලට අනුව මේ රොබෝ ක්‍රියා කරනවලු. බලන්න බොරුද කියලා? හැබැවින්ම නව නිර්මාණයක් නේද? රකිත බ්‍රිටෝ විවෘත විශ්වවිද්‍යාලයේ මැකට්‍රොනික් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක්. දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරනවා.